ආයිබෝවන් අපේ DP Kids YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න පුතාලා දැන් දන්නවා අදත් අපි මොනවටද මේ ලෑස්ති වෙන්නේ කියලා. අදත් අපි හදමු ලස්සන ඔරිගමි නිර්මාණයක්. ඊට කලින් මට කියන්න දැන් අපේ වීඩියෝස් බලලා කීයක් හැදුවද? ඔක්කොම හදලාද තියෙන්නේ? හදන්න බැරි වෙච්ච දුවලා පුතාලා ඉන්නවා නම් අනිවාර්යෙන් අපේ YouTube channel එක subscribe කරලා අලුතෙන් එන නිර්මාණ බලලා ඔක්කොම හදලා එකතු කරගන්න මේ නිවාඩු කාලේ. අද අපි මොකක්ද හදන්නේ මේ බලන්න. ලස්සන මලක් නේද? අපි අද හදමු මේ ලස්සන මල. මේක කොහොමද හදන්නේ? මේ බලන්න. එක කොලයකින්ද මේක හදලා තියෙන්නේ. මේ බලන්න. නෑ මේක නම් එක කොලයකින් හදන්න බෑ මෙච්චර පෙති තියෙන මලක්. මේක හදලා තියෙන්නේ අපි කොළ 5කින්. කොළ 5කින් තමයි මේ මල හදලා තියෙන්නේ. මේ එක පෙත්තක්. මේ පෙති මේ වගේ 5ක් එකතු කරලා මේ බලන්න. මේ බලන්න මෙන්න මේ වගේ පෙති 5ක් හදලා 5 එකතු කරලා තමයි මේ මල හදලා තියෙන්නේ. හරි දැන් බලමු අපි මේ මල මේ පෙති හදන්නේ කොහොමද කියලා. ඒකත් කැමති නම් දෙපැත්තම තනි පාට තියෙන කොලයක් ගන්නත් පුළුවන්. මම ගත්තා මේ වගේ කොලයක්. අපි ඉස්සෙල්ලාම මෙන්න මේ විදිහට ත්‍රිකෝණයක් වෙන විදිහට මේ කොලේ නමා ගමු. ඊට පස්සේ අපි මේ කොලේ දැන් දන්නවා අපේ දුවලා පුතාලා මේවා කොහොමද මේක මැද ලකුණු කරගන්නේ කියලා. මෙන්න මෙහෙම චුට්ටක් ලකුණු කරගන්නවා. දිගටම නමන්නේ. ඊට පස්සේ අපි මේ කෙලවර මේ උඩටම නමනවා. ඊට පස්සේ මේ පැත්තත් මෙහෙම කෙලවරටම නමනවා. දැන් අපි කරන්නේ මේ නමපු මේ කෙලවර ආපහු මේ කෙලවරට නමනවා. එහාට මෙහාට යන්නේ නැති වෙන්න හරියටම මේ කෙලවරටම නමන්න. මේකත් එහෙමයි. දැන් අපි මේක මෙන්න මේ විදිහට මෙතනින් මේ දාඩේ තියෙනවනේ එතනින් හරියටම මෙහාට කරලා නමා ගත්තම අපිට ඊළඟ පියවර නමන්න ලේසි. මෙහෙම නැමුවා. ඊට පස්සේ එක දිග අරින්න ඕනේ. දිග ඇරලා මේ අපි අර මෙහෙම නමා ගත්ත එක මෙන්න මෙහෙම දිග ඇරලා අර අපි නමා ගත්ත මේ කොටස තියෙන්නේ මේක අපි මෙහෙම ඇතුළට නමන්න ඕනේ. මෙහෙම ඇතුළට නමන්න ඕනේ. නමනවත් එක්කම මේක මෙන්න මෙහෙම දිග ඇර ගන්නත් ඕනේ. ඒක පොඩි වෙන්නේ නැතුව ලස්සනට නමා ගන්න. ඊට පස්සේ මේ දාරෙන් මේක මෙහෙම ඇතුළට ගන්න. මේක පැත්තක් නමලා ඉවරයි. ඊළඟ පැත්තත් එහෙමයි. මෙහෙම දිග ඇරියා. මේකත් දිග ඇරියා. දිග අරින ගමන් මෙන්න මේක අපි මෙන්න මෙහෙම නමනවා. ඇතුළට. හරියට මේ කෙලවරටම එන විදිහට නමනවා. ඊට පස්සේ මෙන්න මෙහෙම එක නිකම් දිග ඇරෙනවා ඉබේම. ඒක අපි මෙහෙම නමනවා. ඊට පස්සේ අපි ගම් එක අරගෙන මෙන්න මේ කෙලවරවල් දෙක ගම් ගාලා අපි හැමතැනම ගම් ගන්නෑ. මේ අයිනෙම ඉන මෙන්න මේ ත්‍රිකෝණය විතරයි මේ ගම් එක ගන්න. මෙන්න ටිකක් අද කරලා අලව ගන්න ඕනේ. බලන්න අපේ මල් පෙත්තක් ලස්සනට හැදිලා තියෙනවා නේද? මේ බලන්න. හරිම ලස්සනයි. ඒ වගේ පෙති 5ක් හදා ගන්න ඕනේ. දුවලා පුතාලා ඉක්මනට පෙති 5ක් හදා ගන්න. මං හදාගෙන ආවා ඔයාලට ඉක්මනටම මේක පෙන්වන්න ඕනේ හින්දා. ඊට පස්සේ මං කියලා දෙන්නම් මේ පෙති 5 කොහොමද එකතු කරන්නේ කියලා. දැන් මේ පෙත්තක් නම් මේ පෙත්තේ මෙන්න මේ අයිනේ මෙන්න මේ කෙලවරවල් දෙකේ මෙහෙම ගම් ටිකක් ගා ගන්න ඕනේ. ඊට පස්සේ එක පෙත්තක් මේ පැත්තටයි. තව පෙත්තක් අනිත් පැත්තටයි. අලව ගන්න ඕනේ. මේකත් එහෙම වෙන්නේ නැතුව ලස්සනට අලව ගන්න. ඊට පස්සේ මේකෙත් දාලා
මේ දෙපැත්තටත් පොඩ්ඩක් ගා ගන්න. මේක දැන් මෙහෙම හරියටම ඇලවෙනකන් පොඩ්ඩක් අල්ලගෙන ඉන්න ඕනේ. ඊට පස්සේ මේක මෙන්න මෙහෙම දිග ඇරලා මේ දෙපැත්තේ ගම් ගාගෙන අපිට හිමිහිට මෙන්න මේ පෙති දෙක ඇලවිලා නැත්තම් හිමිහිට අලව ගන්න මෙන්න මේ විදිහට අලව ගන්න ඕනේ. මෙන්න මේ විදිහට පෙති පහ එන විදිහට අලව ගන්න ඕනේ. ඒ වගේ අලව ගත්ත මලක් තමයි මේ තියෙන. ඊට පස්සේ අපට පුළුවන් මේකේ පෙති මෙන්න මෙහෙම පොඩ්ඩක් අනිත් පැත්තට මෙන්න මෙහෙම තද කරාම මේ මලේ පෙති හොඳට පිපිලා වගේ පේනවා. මේ බලන්න ලස්සන ලොකු මලක් සෙන්ටිමීටර් 15.15ක් සෙන්ටිමීටර් 15ක් දිග 15ක් පළල පොලේකින් හැදුවොත් මෙන්න මේ වගේ ලොකු මලක් හදාගන්න පුළුවන්. මම මේක හදලා තියෙන්නේ ඊට වැඩිය පොඩ්ඩක් පොඩියට. ඒ කියන්නේ සෙන්ටිමීටර් 8ක් දිග 8ක් පළල පොලේකින්. ඉතින් බලන්න මේ වගේ මල් 3ක් හදලා තමයි මම මේ නිර්මාණය කරගෙන තියෙන්නේ. 3ක් හදලා තමයි මේ නිර්මාණය කරලා තියෙන්නේ. මේ වගේ 9ක් හදාගත්තොත් අපිට පුළුවන් ලස්සන මල් බෝලයක් හදාගන්න. එතකොට මෙතනින් නූලක් දාලා එල්ලන්නත් පුළුවන්. ඕනෙම විදිහට මේක තරස ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට මෙතනින් අපි නටුවක් හදාගත්තොත් මල් පෝච්චියකට දාලා සරස ගන්නත් පුළුවන්. මේ බලන්න ලස්සන අපි දැන් ඔරිගමි වලින් අපූර්ව නිර්මාණ කීයක් කරාද? තව තියෙනවා. තව ගොඩාක් තියෙනවා. ඉවරයක් නැහැ, ගොඩාක් තියෙනවා. අපිට පොඩි පොඩි වෙනස්කම් කරගෙන ලස්සන නිර්මාණ ගොඩාක් කරන්න පුළුවන්. ආදරණීය දෙමව්පියන්ගෙන් අපි ඉල්ලන්නේ දරුවන් මේවට යොමු කරන්න. නිර්මාණාත්මක හැකියාවන් විතරක් නෙමේ මේ ඇඟිලි තුඩු ඔරිගමි වලින් මේ ඇඟිලි තුඩු යොදාගෙන මේ ඔරිගමි නිර්මාණ කරනකොට ඇත්තටම අපේ බ්‍රේන් සෙල්ස් හොඳට ස්ටිමියුලේට් වෙනවා කියලා කියනවා. ඒ කියන්නේ අපේ ස්නායු මොලේ ස්නායු හොඳට උද්දීපනය වෙලා දරුවන්ට ධාරණ ශක්තිය ගොඩක් වැඩි වෙනවා මේ නිර්මාණවලට යොමු වුණාම කියලා පොත්පත්වල සඳහන් වෙනවා. ඒ කියන්නේ හොඳ බ්‍රේන් එක්සර්සයිස් එකක්. ඒ කියන්නේ දරුවන් වැඩිහිටියන් හැම දෙනාම මේ වගේ නිර්මාණ කළ රස විඳිනවා නම් අපට ලැබෙන ප්‍රයෝජන ගොඩක් තියෙනවා. ඉතින් මේ වගේ ප්‍රයෝජන ලැබෙන්න නිර්මාණ ගොඩක් කරන්න අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න DP Kids ආයිබෝවන්.